ඉතින් සුබ දවසක් සියලුම දෙනාට. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අමිත් ඩෙකෝඩ්ස් YouTube channel එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ හිතුවක් කාලයකට ලෝකේ තාම විසඳන්න අපොහසත් වෙච්ච මාතෘකාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ නෝර්වේ රාජ්‍යයේ. අපි ඉස්සරහට ගිහලා බලමු කතාව මොකක්ද කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් ඔයා අහලා තියෙනවා subscribe button එක. ඒක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. notification all bell icon එක on කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒක ඔයාගේ ෆෝන් එකට ගෙන්නන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අද මාතෘකාවේ කතා නායිකාවට නමක් නැහැ. මේ වෙනත් නමක් නැහැ යාට. එයාට මුළු ලෝකෙම හඳුන්වන්නේ ස්ඩාල් වුමන් කියලා. මේ කතාවට පාදක වෙන ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ස්ඩාල් නිම්නය කියලා තමයි මේක හඳුන්වන්නේ. අයිස් වැලි කියලාත් හඳුන්වනවා. ඉතින් මේ ප්‍රදේශයට ඒ කාලේ නම් කට්ටිය කිව්වා මිනිස්සු අතුරුදහන් වෙනවා, මිනිස්සු මැරෙනවා. ඒක නතර නෝමල් කතා බහ කරද්දී කියන භයානක තැනක් කියලා. භයානක ස්ථාන කියලා කියන්නේ ඒ වගේ ස්ථානයක විදිහට තමයි මෙන්න මේ නිම්නයත් හඳුන්වන්නේ. ඉතින් මේ භයානක තත්ත්වෙින්දම මේක ඩෙත් වැලි කියලා නෝර්තනාමයෙන් හඳුන්වන්න පුරුදු වෙලා හිටියා. අදිතේරු මිනිස්සු නෝර්වේ රාජ්‍යයේ. ඒ කියන්නේ මරණයේ නිම්නය. ඉතින් 1970 නොවැම්බර් 29 වෙනිදා ආර්ථිකව දුවල දෙන්නෙකුයි යනවා මෙන්න මේ නිම්නය හරහා. ආයිස් නිම්නය හරහා ගමන් කරද්දී මේ කට්ටිය දකිනවා මුලින් අතට හැරිලා තිබුණ මල සිරුරක් තියෙනවා මේ නිම්නේ. මේ මල සිරුර ලංවල පරීක්ෂා කරලා බලද්දී මේ කට්ටියට පේනවා මල සිරුර තියෙන්නේ මුලින් අතට හැරිලා බිම වැටලා තියෙන්නේ. මේක පිලිස්සුණු මල සිරුර. හැබැයි පිලිසිලා තිබුණාට මෙයාගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් පිලිසිලා තිබ්බේ මූණයි ඉදිරිපස කැල්ලයි විතරයි. පිටිපස්ස කැල්ල ගොඩක් පිච්චිලා තිබ්බේ නැහැ. ඉතින් මේක දැක්ක ගමන් මේ කට්ටිය අදාළ බලධාරීන් දැනුවත් කරා මෙන්න මෙහෙම මල සිරුරක් තියෙනවා. පිච්චුණු මල සිරුරක් තියෙනවා කියලා ඉතින් පොලිසිය එතෙන්ට ඇවිල්ලා මේක පරීක්ෂා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මේ සිද්ධියේ ඉඳලා මේ වෙනතෙක් නෝර්වේ වල තෙක් විසඳිච්චි නැති භයානකම අභිරහසක් වෙන කිසිම විස්තරයක් හොයාගන්න බැරි අභිරහසක් බවට මේ කාන්තාවගේ මරණය සම්බන්ධ කතාවකටපත් වෙනවා. ඒකට විශාල හේතු ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට වීඩියෝ එක කතා කරමු මොනවද ඒ හේතු කියලා. ඉතින් මල සිරුර පරීක්ෂා කරපුවාම නිලධාරීන්ට හොයාගන්න හම්බුණා මේ මල සිරුරේ මුහුණ පපු ප්‍රදේශයේ සහ කොණ්ඩය ගොඩක් පිළිසීමකට ලක් වෙලා තිබුණා. හැබැයි පිටුපස කොටස රංගේ පිටුපස කොටසට ලොකු හානියක් තිබුණේ නැහැ මේ පිළිස්සුම් වලින්. දිගටම වෛද්‍ය පරීක්ෂණ කරගෙන යද්දී මේ කටේ නිගමනයකට එනවා මේ මල සිරුර පිළිස්සෙද්දී එයා පණ පිටින් හිටියා කියලා. ඉතින් මෙයාගේ වෙනහළු වල කාබන් මොනොක්සයිඩ් කියන විෂ වායුව තියෙනවා කියලා හොයාගන්න පුළුවන් වුණ පරීක්ෂණත් එක්ක මේත් එක සැක කරන්න ගත්ත මෙයා සියදිවි හානි කරගත්තද පණ පිටින් ඉද්දී තමන්ටම ගිනි තියාගෙන සියදිවි හානි කරගත්තද කියලා සැක කරන්න පටන් ගත්තා අදර නිලධාරීන් විසින්. හැබැයි මේ සියදිවි හානි කරගැනීමේ කතාව මේ මිනිහ අවට තිබිලා හම්බ වෙච්ච විවිධ සාක්ෂිත් එක්ක වෙනත් අතකට යොමු කරන්න සමත් වුණා. මෙයාගේ මල සිරුරාවට තිබිලා ගොඩක් සාක්ෂි මේ කට්ටියට අදාළ නිලධාරීන්ට හොයාගන්න පුළුවන් වුණා. ඒතර ප්‍රධානම තැනක් ගත්තා මෙයා දාගෙන හිටපු සපත්තු. ඒ වගේම තමයි මෙයා භාවිත කරපු පර්ස්, තොප්පි, ඇඳුම් වගේ හැම දෙයකම අනන්‍යතාවය හෙළි කරන්න පුළුවන් හැම ලේබල් එකක්ම අයින් කළා තමයි තිබුණේ. ඒ කියන්නේ මේ සපත්තුව කඩපු කම්බැනක් මොකද්ද කියලා දන්නේ. ඒ කියන්නේ හොයාගන්න පුළුවන් හැම සාධකයක්ම අයින් කරලා තමයි ආව එක්ක මරලා දාලා තිබුණේ. නැත්නම් මෙයා සියදිවි හානි කරගෙන තිබුණේ. මෙයා කවුද කියලා හොයාගන්න පුළුවන් සියලුම සාක්ෂි නැති කරලා දාලා. ඉතින් මෙයාගේ මිනිහ ළඟ තිබිලා හම්බ වෙනවා ප්ලාස්ටික් පොකට් එක. මේ පොකට් එකේ තියෙනවා ඩෙන්ටි කාඩ් පිලිසලා තියෙන හැබැයි පිලිසිච්චි දේවල් තියෙනවා. මේ හැම දෙයකින්ම මෙයාගේ අනන්‍යතාවය මෙයා හංගලා තමයි සියදිවි හානි කරගෙන තියෙන්නේ. ඒ වගේම මල සිරුර ආසන්නයේ තිබිලා හම්බ වෙන බෝතල් තුනක්. මේක එක බෝතලයක තිබෙන්නේ මත්පැන්. ඊට අමතරව පෙට්‍රල් සහ භූමි තෙල් අඩංගු පෙට්‍රල් සහ භූමි තෙල් සුවඳ තියෙන තවත් බෝතල් දෙකක ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් ඒත් එක බලධාරීන් සැක කරනවා දාල කාන්තාව ගිනි තබා ගැනීම සඳහා භාවිත කර ඉන්ධන තමයි මේ දෙකේ තිබිලා තියෙන්නේ. මේ හැම බෝතලයකමත් ඉස්සෙල්ලා කිව්වා වගේ ලේබල් අයින් කරලා තමයි තිබුණේ. සිරුර අවට තිබ්බ දේවල් එක්ක මේක සියදිවි හානි කර ගැනීමක්ද මිනිමරුමක්ද කියලා සැක කරන කාරණා දෙක අතර පොලිසිය ගොඩක් කලාට ඉරලා හිටියේ. මේකට විසඳ ගන්න බැරුණා මේක සියදිවි හානි කර ගැනීමක්ද ඉතාමතා කළ මිනිමරුමක්ද කියලා. මේ සිද්ධිය මෙහෙම ගෙවිලා යද්දී සිද්ධිය වෙලා ටික දවසකට පස්සේ මෙයාලට තවත් මුතු හෝඩුවාවක් හම්බ වෙනවා. ඔබන් දුම්රිය පොලේ තිබිලා මේ කට්ටියට හම්බ වෙනවා අයිතිකාරයෙක් නැති කියන අනන්‍යතාවය හෙළි කරන්න බැරි
ගමන් මළු දෙකක්. ඉතින් මේ ගමන් මළු පරීක්ෂා කරද්දී ගමන් මල්ලක තිබෙන ඇඟිලි සලකුණු ඉස්සෙල්ලා කතාවේ කිව්ව කාන්තාවගේ මියගේ කාන්තාවගේ ඇඟිලි සලකුණු වලට සමාන වෙනවා කියලා බලධාරීන් විසින් හොයාගත්තා. ඉතින් ඒත් එක්කම ගමන් මල්ලේ තියෙන ද්‍රව්‍ය පරීක්ෂා කරන්න බලධාරීන් කටයුතු කළා. මේ ඇතුළේ තිබ්බ දේවල් දැක්කහම මේ කට්ටිය තවත් පුදුමයට පත් වෙන දෙයක් තමයි මේ ගමන් මල්ල ඇතුළේ තිබුණේ. ගමන් මල්ල පරීක්ෂා කරද්දී ගමන් මල්ල ඇතුළේ තිබුණා ව්‍යාජ හැඳුනුම්පත්, පාස්පෝර්ට් විශාල ප්‍රමාණයක්, ව්‍යාජ ලිපි ලේඛන, කාන්තාවගේ අනන්තතාවය හෙළි කරන්නේ නැතුව යාට ජීවත් වෙන්න පුළුවන් තරමේ සාක්ෂි ගොඩක් මේ ගමන් මළු වල තිබිලා හම්බුණා. ඒත් එක්කම ප්‍රබලම සාක්ෂි වශයෙන් ඉරුම් ගන්න බැරි දේවල් ලියලා තිබ්බ දිනපොතක් හම්බ වෙනවා මේ කට්ටියට. කිසිම දිනපොත කියවන්න බලනකොට මේ කිසිම කෙනෙකුට මේක තේරුම් ගන්න බැරි වුණා. ඉතින් පොලිසිය මේ කේතගත දිනපොත විකේතනය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේක කියවන්න පටන් ගන්නවා මේ කට්ටිය. අන්තිමට කට්ටිය තේරුම් ගන්නවා මේක කිසිම රහස් ලියවිල්ලක් නෙමෙයි. මෙයා වෙනත් භාෂාවකින් ලියපු මෙයාගේ දිනදා වැඩ කටයුතු ලියන දිනපොත කියලා මේක. එයා නෝර්වේ සහ යුරෝපයේ සංචාරය කරපු ස්ථානවල විස්තර මේක සඳහන් කරලා තිබුණා. නවතන් ගත්ත තැන් පිළිබඳ සඳහන් කරලා තිබුණා මේ දිනපොතේ. ඉතින් මේ කාන්තාව 1970 මාර්තු මාසයේ ඉඳලා නොවැම්බර් මාසය වෙනකම් යුරෝපයේ ගොඩාක් ස්ථානවල නවාතැන්ගෙන තිබුණා. විවිධ හොටෙල් වල නවාතැන්ගෙන තිබුණා මේ කාන්තාව. ඉතින් අන්තිමට මෙයා නවාතැන්ගෙන අරන් තිබුණේ ෆෙනෙල්ලා ලෝජ් කියන හොටෙල් එකේ තමයි මෙයා අන්තිමට නවාතැන්ගෙන තිබුණේ. ඉතින් මේ ගමන් මළු සහ හඳුනාගත්ත බඩු, ව්‍යාජ හැඳුනුම්පත්, පාස්පෝර්ට් සම්බන්ධයෙන් සලකා බලද්දී ඔය හැමෝටම තේරුණා වගේ පොලිසියත් තේරුම් ගත්තා මෙයා හුදෙක් සංචාරය කරන්න ආපු කාන්තාවක් නෙමෙයි. මේ ගිහලා ඉන්නේ සංචාරකයෙක් නෙමෙයි. කිසියම් අරමුණක් වෙනුවෙන් එයාගේ අනන්‍යතාවය හංගමින් තමන්ගේ රාජකාරිය ඉටු කරන කාන්තාවක් විදිහට තමයි ලෝකෙ ඊට පස්සේ මෙයාව හඳුනාගත්තේ. ඉතින් අන්තිමට මෙයා නැවතිලා හිටපු හොටෙල් කාමරේ අදාළ හෝටලේ කාර්ය මණ්ඩලයේ මෙයා ගැන විස්තර කරලා තිබුණා. ලස්සනට ඇඳ පැළඳගත්ත වැඩි කතා බහ කරන්නේ නැති කාන්තාවක් විදිහට තමයි මෙයාව හඳුන්වලා දුන්නේ මේ කට්ටිය. සංසුන් හැබැයි ගොඩක් බැරෑරුම් කාන්තාවක් විදිහට තමයි මෙයාලව හඳුන්වලා දුන්නේ එම කාන්තාව. එයා ඉංග්‍රීසි කතා කරන එක ගොඩක් දුර්වල වුණා. ජර්මන් සහ ෆ්ලෙමිෂ් කියන භාෂා ඉතා හොඳින් කතා කරා කියලා තමයි මේ කට්ටිය කියලා තිබ්බේ. ඉතින් 1970 නොවැම්බර් 23 වෙනිදා තමයි කාන්තාව පණ පිටින් අන්තිමට කෙනෙක් දැකපු විස්තරයක් තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ සිරුර හමු වුණතුරු ඒ කාන්තාව කරේ මොනවද හිටියේ කොහෙද කියලා කිසිම කෙනෙක් අදටත් දන්නේ නැහැ. ඉතින් මේ කාන්තාව ඔත්තු බැලුවා කියන්නේ ආදර හම්බෙලා තියෙනවා මේ කතාවේ. එක් හෝටලයකදී ඇය ජර්මන් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සමග කෑම ගන්නවා දැකලා තියෙනවා ඒ හෝටලේ වේටර්වරියෙක් විසින්. ඉතින් අපි කලින් කිව්වා වගේ මෙයාගේ හම්බුන දිනපොතේ තිබිලා තියෙනවා නෝර්වේ වල යුද සහ නාවික හමුදාවේ විවිධ ක්‍රියාකාරකම් සම්බන්ධ විස්තර සහ මිසයිල් සම්බන්ධ විස්තර, ස්ථාන සම්බන්ධ විස්තර මෙයාගේ මේ දිනපොතේ තිබිලා හෙළි වෙලා තියෙනවා. ඉතින් එක් සාක්ෂිකාරයෙක් කියලා තියෙනවා මෙයා ස්ඩාලන් නිම්නය කියන්නේ මේ මලසිරුර හම්බෙච්ච නිම්න අසලදී කළු ඇඳගත් පුද්ගලයන් දෙන්නෙක් සමග බියටපත් ස්වභාවයකින් සංවාදයක යෙදিলা හිටියා දැක්ක කියලා එක් සාක්ෂිකාරයෙක් පවසලා තියෙනවා. ඉතින් මේ කාරණා සියල්ලම පෙනී යන්නේ මෙයා සියදි විහානි කරගන්න තරම් මානසික මට්ටමකින් අඩු පුද්ගලයෙක් නෙමෙයි. මෙයා එක්ක රහස් සංවිධානයක ඔත්තුකාරයෙක් එහෙමත් නැත්නම් තහනම් සංවිධානයක සමාජිකාවක් විදිහට තමයි මෙයාගෙන් එළියට සාක්ෂි වලින් හැමෝටම ඔප්පු වෙන්න පටන් ගත්තේ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මේ නඩුව ඇදිලා ගියත් මේ සිද්ධිය ඇදිලා ගියත් 2017 වර්ෂයේ නවීන තාක්ෂණය යොදාගෙන මෙම කේස් එක නැවත උඩට ඇදලා ගන්නවා බලධාරීන්. වසර 40කට වැඩි කාලයක් පැරණි එයාගේ දත් පරීක්ෂා කරලා බලලා ගොඩාක් ලොකු නිගමන රාශියකට එළවෙන්න පුළුවන් වෙනවා නූතන විද්‍යාවත් එක්ක. ඉතින් මේ විශ්ලේෂණ මගින් තීරණය කළා 1930 දශකයේ මුල් භාගයේ දකුණු ජර්මනියේ ඉපදෙන්නේ නැති කියලා තමයි නිගමනය කරේ. එයා අවුරුදු 14ක් විතර වෙද්දී ප්‍රංශය ජර්මනිය වැනි රටවල් සංචාරය කරන්න පටන් ගත්තා කියලා එළි වුණා. මේ වලින් තමයි ඉංග්‍රීසි වලට වඩා ජර්මන් සහ ෆ්ලෙමිෂ් භාෂාව මෙයාගේ ජීවිතයට ගොඩක් සාර්ථක ලෙස මෙයා හදාරලා තිබුණේ මෙන්න මේ සිද්ධියත් එක්ක. ඉතින් මරණයට හේතුව විදිහට මේ කට්ටිය ප්‍රකාශ කරේ මෙයාගේ මිනිහ ළඟ තිබිලා හම්බුණා නිදිපෙති. මෙන්න මේ නිදිපෙති ශරීරගත වීම සහ කාබන් මොනොක්සයිඩ් ආග්‍රහණය වීම කියන සිද්ධ දෙක සංකලන වෙලා මෙයා මරණ කියලා තමයි නිලධාරීන් නිගමනය කරේ. මොන විදිහට මේ කට්ටිය තීරණය කරත්
කතාව බලන් ඉන්න කට්ටිය කියන්නේ මහා ජනතාව තියරි 3ක් ඉදිරිපත් කරලා තියෙනවා මෙයාගේ මිය යාම සම්බන්ධයෙන්. පළවෙනි එක තමයි සුයිසයිඩ් තියරි. කියන සියදිවි විනාශා ගැනීමේ තියරි. ඉතින් මෙයාගේ නඩුව මුලින්ම වැහුවොත් මෙන්න මේ තියරිය මූලික කරගෙන මේ කට්ටිය කිව්වේ මෙයා නිදිපෙති බීලා ළඟ තිබුණු ගෑන් දෙකක තිබුණ පෙට්‍රල් සහ භූමිතෙල් ළඟට හලාගෙන බින්දියාගෙන තමන් විසින්ම සියදිවි හානි කරගත්ත කියලා තමයි කේස් එක මුලින්ම වහලා තිබ්බේ. මේකට ප්‍රතිවිරුද්ධ තර්කයක් ගොඩනගන්න ගත්තා. මොකද සියදිවි හානි කරගන්න කෙනෙක් ඇයි තමන් ළඟ තියෙන බඩු වල අනන්‍යතාවය නැති කරන්නේ. සියදිවි හානි කරගන්න නම් ඒ සපත්තු වල තියෙන ටැග් ලේබල් අඳුම් වල තියෙන ලේබල් ඔක්කොම අයින් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ කාරණා හින්දා මේ තර්කයේ බිඳ වැටුණා. දෙවෙනි එක තමයි මර්ඩර් තියරි. ඒ කියන්නේ ඝාතනය කරා මේ කාන්තාව මරලා දෙන ඝාතනය කරලා කියන තියරි තමයි දෙවෙනි එක. ඉතින් මේක තමයි ගොඩක්ම පිළිගන්න පුළුවන් සාක්ෂි අම්බල තියෙන තියරිය. මේ තියරියට අනුව මෙයාට නිදිපෙති දීලා කවුරුන් හෝ කෙනෙක් විසින් මෙයාට ගිනි තියලා තමයි මෙන්න මේ නිම්මයට ගෙනල්ලා දාලා තින්නේ. නිම්මේ තමයි මෙයාව මරලා තින්නේ. අනන්‍යතාවයේ සංගවන්න එයාලඟ තිබ්බ සියලුම දේවල් වල ලේබල් අයින් කරලා තිබුණා. ඊළඟ තමයි ඔත්තු බැලීමේ තියරි. මේක නම් මෙයාට හරියටම හරි. මොකද මෙයාගේ ගමන් මල්ල තිබිලා හම්බුණා ව්‍යාජ ඇඳුම්පත්, ව්‍යාජ පාස්පෝර්ට්, ඒ වගේම විග් හම්බුණා, බෙස්වලා ගැනීම උපකරණ හම්බුණා. ඉතින් ඒ හැමදේම තීරණය කරා මෙයා රහස් ඔත්තු සේවයකට නම් තහනම් සංවිධානයකට සම්බන්ධ ඔත්තු බැලීමේ රාජකාරියේ නිරත වෙච්ච කාන්තාවක් කියලා. මේ නිසා මෙයාව කිසියම් සතුරු කණ්ඩායමක් විසින් මරා දැමුවා කියලා තමයි ඉදිරියෙන් කියන්නේ. ඉතින් අවුරුදු 50කට වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා මේ මිරිමරුම සිද්ධ වෙලා මේ මිනිහ හොයාගෙන. ඉතින් අදටත් මෙයාට නමක් නැහැ. කවුද මේ පුද්ගලයා කියලා. තාමත් එයා ස්ටාලින් ගුමන්. එයාගේ අනන්‍යතාවය මරණයට හේතුව මේ වෙනකොටත් අභිරහසක්. ඉතින් ඔයා හිතන්නේ මොකක්ද? මෙයාගේ සියලුම රහස් විනාශ කරලා දාලා සියදිවි හානි කරගත්තද? නැත්නම් එයාගේ සතුරන් විසින් එයාගේ අනන්‍යතාවය සදාටම නැති කරලා දාලා මෙයාව මරලා දැම්මද? ඉතින් 1971 පෙබරවාරි 5 වෙනිදා මෙයා නෝර්වේ සුසාන් භූමියක නොදන්නා කාන්තාවක් විදිහට මිහිදන් කරා ගෞරවයෙන් යුතුව. ඉතින් අදටත් මේ කාන්තාව කවුද කියන එක සියලුම දෙනාට අභිරහසක්. ඉතින් මේකත් දැනට ලෝකේ විසඳ ගන්න බැරි වෙච්ච අභිරහසක්. මරණ කොහොමද? මිනිමරුව කවුද? ඇයි මෙයා මැරුවේ? මේ සියලුම දේවල් වලට හේතු තාමත් හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා මේකත් අවුරුදු 50ක් 60කට වැඩි කාලයක් තිස්සේ ලෝකේ විසඳුම් නැති අභිරහසක් තමයි මේ කාන්තාවගේ මරණය. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මේ වගේ මාතෘකා සම්බන්ධයෙන් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපි ඒ ගැන වීඩියෝ එකක් කරමු ඉස්සරහට. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාලා යන්න. තවත් මේ වගේ තොරතුරු දැනගන්න ආස කෙනෙක්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. සුබ දවසක්.